හරි. දැන් කියන්න බලන්න ඔයා කොයි කාලේ ඉඳන්ද මේ විදිහට තබ්ලාව වාදනය කරන්න ඉගෙන ගත්තේ? මම අවුරුදු 8 විතර ඉඳන් තමයි තබ්ලාව වාදනය කරන්නේ. දැන් ඔයාට වයස කීයද? 13. 13යි. ඉතින් කියන්න බලන්න ඔයා කා ගාවට ගිහිල්ලාද? කවුද ඔයාට මේ විදිහට තබ්ලාව වාදනය කරන්න උගන්වන්නේ කියලා? මගේ තබ්ලා ගුරුවරයා තමයි විශාරද SW රන්දුව ගුරුතුමා. මගේ මේ තබ්ලා වාදනයේට ලොකුම ගෞරවය හිමි වෙත්තේ එතුමන්ට. හරි. ඉතින් අපි කැමතියි ඔයාගේ අත්දැකීම තවත් ලස්සන තබ්ලා වාදනයක් අහන්න. අපිට පුළුවන් නේද? පුළුවන්. කායදායක. ඒ කිව්වේ එක පොඩක් ඔයාලට පුළුවන් ද අපේ යාළුවන්ට පොඩක් කියලා දෙන්න. ඒ මොකක්ද කියන්නේ වාදන වර්ග තියෙනවා නේද? ඒකෙන් පොඩක් විස්තර කරන්න බෑ. උත්තාන, පේස්කාර, කායදා, පල්ටා වගේව තියෙනවා. ඒකෙන් කායදායකට එක කායදාවකට පල්ටා විශාල ප්‍රමාණයක් අයත් වෙනවා. කායදාවෙන්ම පල්ටා නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට දැන් ඔයා වාදනය කරේ මොකක්ද කියන්නේ? කායදායක සහ පල්ටා තුන. හරි. ලක්නවල ඔයා මොනවද කරලා තියෙන්නේ? ප්‍රවේශිකා, ප්‍රථම, මධ්‍යම කියන විභාග. ඒ වයින් පළමු පෙර සාමාර්ථ ලබාගෙන තියෙනවා. ඉතින් මේ දේවල් කරන්න ඔයා කොහොමද උනන්දු වුනේ? කවුද උනන්දු කරේ? පළවෙනියෙන්ම මම උනන්දු කරේ මගේ තබ්ලා ගුරුවරයා විශාරද SW රන්දුව ගුරුතුමා. ඒ වගේම මට පාසලේ පුෂ්පමාලා සුබසිංහ ගුරුතුමියගෙනුත් චිරම වීරසිංහ ගුරුතුමියගෙනුත් සහයෝගයක් ලැබෙනවා. දෙමාපියන්ගෙනුත් අනිත් ගුරුවර ගුරුවරියන්ගෙනුත් සහයෝගයක් ලැබෙනවා. දැන් ඔයා ලොකු වෙලා කවුරු වෙන්නද කැමැත්තෙන් ඉන්නේ? පළවෙනිම බලාපොරොත්තුව තමයි සාමාන්‍ය පෙළ විභාගය හැකිතරම් හොඳට සමත් වීම. ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය අනුව ඉදිරිය ගැන හිතනවා. අනිවාර්යයෙන්ම ගොඩක් හොඳ අනාගත බලාපොරොත්තුවක්. ඉතින් දැන් අවසන් වශයෙන් ඔයාට මොනවාද අපි මේ බලාගෙන ඉන්න යාළුවන්ට කියන්න තියෙන්නේ? ඔයා ගොඩක් දක්ෂතා තියෙන යාළුවෙක්. ඉතින් අපි බලාගෙන ඉන්න යාළුවොත් ගොඩක් කැමැත්තෙන් තමයි ඉන්නේ ඔයාගෙන් ඔයා මොනවාද ඒගොල්ලන්ට කියන්නේ කියලා බලාගෙන ඉන්න. ඉතින් ඒක නිසාම ඔයා කියන්න ඔයාට දැන් අපි මේ බලාගෙන ඉන්න යාළුවන්ට මොනවද කියන්න තියෙන්නේ? පාසල් කාලෙදි තමයි විෂය බාහිර ක්‍රියාකාරකම් වල යෙදෙන්න පුළුවන්. ඉතින් ඒ කාලෙදි විෂය බාහිර ක්‍රියාකාරකම්ුයි පාසල් වැඩයි දෙකම සමබරව කරගෙන යන්න ඕනේ. එතකොට තමයි හොඳ අනාගතයක් තියෙන්නේ. දැන් අපේ මේ යාළුවගේ අතේ තියෙන සම්මාන දෙකක්. කියන්න බලන්න ඒ සම්මාන දෙක මොකටද හම්බ වුනේ? පඬිත කොටගම වාටිසර ස්වාමීන් වහන්සේ යටතේ පවත්වන ලබන ශ්‍රී චන්ද්‍රජෝති දහම් පාසලේ ප්‍රාථමික හා කනිෂ්ඨාංශවල දක්ෂතම ශිෂ්‍යයා ලෙස ලැබුණ සම්මාන දෙක. දක්ෂතම ශිෂ්‍යයා නේද? හරි. ඉතින් කියන්න බලන්න ඔයාගේ අම්මයි තාත්තයි ඔයාට මොකද කියන්නේ මේ දේවල් දැක්කම? අම්මයි තාත්තයි ගොඩක් සතුටු වෙනවා. ඒගොල්ලන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. හරි. කියන්න බලන්න ඔයාගේ අම්මිටයි ඔයාගේ අම්මටයි තාත්තටයි ඔයා කොච්චර ආදරේද? ඔයා කොහොමද ආදරේ පෙන්නන්නේ? මම මගේ වැඩ ටික උපරිම හොඳට කරලා ඒගොල්ලන්ව සතුටු කරලා තමයි අම්මට තාත්තට ආදරේ කියලා පෙන්නන්නේ. තා මොනවාටද ඔයා දක්ෂතාවය පෙන්නන්නේ? තබ්ලා වාදනයට විශේෂයි. වයලින් වාදනයක් කරනවා. ඒ වගේම පරිගණකයන්ුත් දක්ෂතා පෙන්වනවා. දහම් පාසලිනුත් දක්ෂතා පෙන්වනවා. ගොඩක් හොඳයි. තවත් වාදනයක් කරලා පෙන්වන්න පුළුවන් නේද අපිට? හැබැයි ඒක වාදනය කරන කලින් කියන්න බලන්න මොකක්ද ඔයා වාදනය කරන්න කියලා? ගත් සහ ටුකඩ. හරි. වාදනය කරන්න.
හරිම ලස්සන. මම අප්පුඩියකුත් ගැහුවා. ඉතින් දුලිනි නේද? හරි. ඉතින් ඔයාගේ අනාගතයට පුංචි පැංචි අපි හැමදෙනෙක්ම ගොඩාක් සුබ පතනවා. ඒ වගේම තමයි ඔයාලට ගොඩාක් ස්තුතියි අද දවසේදී අපිත් එක්ක මේ විදිහට ඔයාගේ දක්ෂතාව වලින් විශේෂ දක්ෂතා යටතේ එකතු වුණාට. තවත් දවසක අපිත් එක්ක එකතු වෙන්න ඕනේ මීටත් වඩා දක්ෂතා හොනින් පෙන්නලා. හරි. ඉතින් මේ විදිහේ දක්ෂතා අනිවාර්යෙන් ඔයාලට තියෙනවා කියලා අපි දන්නවා. ඉතින් මොකද පාරක් වෙන්නේ? ඉක්මනට මෙන්න අපේ පැත්තට. ඉක්මනටම ලස්සනට ලියුමක් ලියලා පුංචි පැංචි අපිට එවන්න. මෙහිම අපිත් කැමති විශේෂ දක්ෂතා යටතේ එකතු වෙන්න. අක්කේ මේවා තමයි මගේ දක්ෂතාවගේ ලස්සනට ලියලා පිළිවෙලට ලියලා අපේ වැඩසටහන ලස්සන ලියුමක් එවන්න. ඉතින් ඔන්න එහෙනම් ඒක නිසා මම අපේ ලිපිනේ මතක් කරන්නම්. පුංචි අපේ ලිපිනේ තමයි නිෂ්පාදක පුංචි පැංචි සිරස TV නම්බර 20 දෙවන හරස් වීදියේ බොරුපැන පාර රත්නලාන. ඉතින් පුංචි නංගියේ මල්ලියේ අපි මේ යාළුවන්ට සූතිවන්ත වෙන ගමන්න දැන් මේ ලෑස්තිලා ඉන්නේ පුංචි පැංචි වෙදටානෙන් චුටි විරාමයක් ගන්න. මේ විරාමයෙන් පස්සේ තවත් ලස්සන දේවල් එක්ක එකතු වෙමු. කලින්දුනි රංජනා ගගනේ චුටි නංගියාගේ 4 වෙනි උපන්දිනේ සමරන්න තමයි පුංචි අපි හැමදෙනෙක්ම මේ විදිහට ලෑස්ති වෙලා ඉන්නේ. බලන්න ඔන්න මගේ අතේ මම වඩාගෙන ඉන්නව නේද චුටි නංගියෙක්ව. හරිම ලස්සනයි. රෝස පාට ගවුමක් ඇඳලා නේද? මේ ඉන්නේ පුංචි කලින්දුනි නංගියා. ඉතින් අපි හැමදෙනෙක්ම එකතු වෙලා එහෙනම් අපි මේ යාළුවට බර්ත්ඩේ සෝං එක කියමු නේද? හරි. ඔන්න ලස්සන කේක් එකක් ගෙනල්ලා තියෙනවා. හැබැයි අමතක කරන්න පානම චුටි නංගියාගේ නම කලින්දුනි. ලෑස්ති නේද අපේ යාළුවෝ? Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Kalinduni. Happy birthday to you. ඔන්න අල්ලගන්න බලන්න. අයින ඔය කටි එකතුල කේක් එක කපනවද? අයින ලස්සනට කපන්න බලන්න චූටි කෑල්ලක්. හැබැයි ඉතින් චූටි වෙන්නත් බෑ නේද? ගොඩාක් යාළුවෝ බලාගෙන ඉන්නවා. මට හිතෙන්නේ මම උදව් කරත් හොඳයි වගේ. කවන්නේ? හරි. හරි. දැන් ඔයාලා ඉන්න කොහොම? හරි. අයියෝ කෑන චුට්ට වැටුණා. කමක් නැහැ. බලන්න. ඔන්න චුටි නංගියගේ උපන්දිනය වෙනුවෙන් මුළු පුංචි පැංචි වැත්තටම සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගන්න බෑන කේක් කෑල්ල අතර දැන්. දැන් ගිහිල්ලා මේ අයට කවන්න. ඉතින් අපිටත් ගොඩාක් සතුටුයි මේ විදිහට අපේ මේ පුංචි යාළුවා උපන්දිනේ සමරන්න 4 වෙනි උපන්දිනේ සමරන්න අපිත් එක්ක සජීවීව එකතු වෙන එක ගැන. ඒ වගේම තමයි මම දන්නවා අපේ මේ චූටි යාළුවට ලස්සන සින්දු කියන්න පුළුවන් කියලා. කෝගෙන් බලන්න මයික් එක. ඔයාට ලස්සන සින්දු කියන්න පුළුවන් නේද? කියන්න බලන්න ලස්සන සින්දුවක්. කියන්න. මොකක්ද කියන්නේ? ඔය කැමති එකක් කියන්න. ලැජ්ජාද? නෑනේ. කියන්න. අන්න මම 1 2 Butterfly, butterfly, way forever. Na na na, I must go far, far away. කියන්න. තව ටිකක් කියන්න. තව එකක් කියන්න. බටර්ෆ්ලයි ගැන කිව්වා තව එකක් කියන්න බලන්න. මලක් නෙලාග ඇවින් බුදු සාත් තිබුවා ඒ දැක සාදු දෙස බැලුවා. අනේ හරිම ලස්සනයි චූටි යාළුවෙක් නේද? චූටි උනාට බලන්න ගොඩාක් ස්තුතියි වන්ත වෙන්න ඕනේ අපි මේ යාළුවට අපිත් එක්ක මේ විදිහට එකතු වුණාට. ඒ වගේම තමයි තවත් යාළුවෙක් ඉන්නවා අපිත් එක්ක උපන්දිනේ සමරන්න. ඔන්න එහෙනම් අපේ මේ ක්ලවුන් දැන් ඔයාට කරන්න තියෙන්නේ මේ විදිහට අපේ අනිත් යාළුවගේ බර්ත්ඩේ කේක් එක ගේන එක. හොඳද? ඉක්මනට ගිහලා ගේන්න බලන්න. ක්ලවුන් පොඩක් ඉන්න. මේ කේක් එක තරම්ම යන්නකෝ. දැන් දැක්කනේ මම ඔයාලට කිව්ව විදිහට අද දවසේදී අපිට ගොඩාක් උපන්දින සමරන්න තියෙනවා. ඒක නිසා ඔන්න චූටි මල්ලියගේ උපන්දිනයක් තමයි ඊළඟ සමරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ යාළුවෝ ලෑස්ති වෙන අතරතුරේදී මම ඔයාලට මතක් කරන්නම් කොහොමද අපිත් එක්ක උපන්දින යටතේ එකතු වෙන්න ඕනේ කියලා. හැබැයි ඊට කලින් අපිත් එක්ක දුරකථනයෙන් යාළුවෙක් එකතු වෙනවා. සබෝදාසන කවුද මේ?
බුදාසනා කොගේ නම මොකද්ද? ගාඩිනියා ඊරකොඩි. චූටි යාළුවෙක්. කොහේ නන්ද අපිත් එක්ක එකතු වෙන්නේ? කුරුණෑගලින්දා. කුරුණෑගලින්දා. ඔයාට ලස්සනට සින්දු කියන්න පුළුවන් නේද? අනේ එහෙනම් අපි හැම දෙනෙක්ටම ඇහෙන්න ලස්සනට සින්දුව කියන්නකෝ. Twinkle, twinkle, little star, how I wonder what you are. Up above the world so high, like a diamond in the sky. හරිම ලස්සනයි චුටි නංගි. ඔයාගේ උපන්දිනේ කවද්ද? ඔයාගේ උපන්දිනේ සැප්තැම්බර් 29. එහෙනම් තව ටිකක් කාල තියෙනවා. ඔන්න අනිවාර්යෙන් ඔයත් මේ විදිහටම අපිත් එක්ක සජීවීව උපන්දිනේ සමරන්න එකතු වෙන්න ඕනේ. හොඳද? මාත් කේක් කපන්න එනවා. අතන හරි. ඉතින් ගොඩාක් ස්තුතියි වට අපිත් එක්ක එකතු වුණාට. තව දවසකින් අපිත් එක්ක එකතු වෙන්න. ඔන්න මෙතන තියෙනවා ලොකු කේක් එකක්. ගිටාර් එකක් තමයි මේක තියෙන්නේ. ඔන්න happy birthday general කියලා ලියලා තියෙනවා. හරිම ලස්සනයි. චූටි මල්ලියගේ උපන්දිනේ සමරන්න තමයි එකතු වෙන්නේ. මේ යාළුවා සමරන්නේ එයාගේ 4 වෙනි උපන්දිනය. මේ ඉන්නේ අපේ පුංචි යාළුවා general. ඔන්න එහෙනම් අපි හැම දෙනෙක්ම චූටි ජෙනරල් මල්ලියාගේ උපන්දින සින්දුව කියන්න ලෑස්තිමු නේද? හැමෝම මතක තියාගෙන ඉන්න ඕනේ චූටි මල්ලියාගේ නම ජෙනරල්. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear General. Happy birthday to you. General, candle එක නිවන් බලන්න. පිමිනයි. පිමින. ඔන්න දැන් අපි මේ ලෑස්ති වෙන්න මේ ලස්සන ගිටාර් එක කපන්න. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි මේ ජෙනරල් මල්ලියා ගිය අවුරුද්දේ පුංචි පෙන්චි අපිත් එක්ක එකතු වුණා. එයාගේ 3 වෙනි උපන්දිනේ සමරන්න. ඉතින් අද මේ විදිහට අපිත් එක්ක එකතු වෙන්නේ එයාගේ 4 වෙනි උපන්දිනේ සමරන්න. ඔන්න ටිකක් ලොකු කෑල්ලක් කැපුවා. මුලින්ම මම අපේ පුංචි ජෙනරල් මල්ලියට පන්දින කේක් එක කවනවා. මුළු පුංචි පෙන්චි වස්සටාන මාට වගේ පන්දින සුප්පතනවා. හරි දැන් අල්ලගන්න බලන්න. දැන් මේ හැම දෙයක්ම හිමීට ගිහිල්ලා කවන්න. ඉතින් මේ යාළුවා යන්නේ පාන්දර ලීඩ්ස් ජාත්‍යන්තර පාසලට. ඒ වගේම තමයි මේ යාළුවාගේ අම්මයි තාත්තයි ආච්චිලා සීයලා ඒ වගේම තමයි මේ යාළුවාගේ යාළුවා හැම දෙනෙක්ම මෙයාගේ පන්දින සුප්පතනවා. කොබන් මේ පැත්තේ යාළුවෝ ඉන්නවා. කොබන් කවන්න. බලන්නකො ගොඩාක් යාළුවෝ ගොඩාක් ආසාවෙන් තමයි බලාගෙන ඉන්නේ නේද? කො අපි මේ යාළුවට කවන්නේ නැද්ද? එහෙනම් කන්නද? කවන්න. හරි. ඉතින් ගොඩාක් ස්තුතිවන්ත වෙන ගමන්ම අපි මේ යාළුවෝ දෙන්නටම සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඒගොල්ලන්ගේ 4 වෙනි උපන්දිනය වෙනුවෙන් ඒ වගේම තමයි ඉතින් ඒ දෙන්න කිව්වේ ඔන්න මෙන්න මේ චූටි දෙන්නට. චූටි නංගියයි චූටි මල්ලියයි 4 වෙනි උපන්දිනය සමරන තමයි මේ යාළුවෝ දෙන්නම අපිත් එක්ක එකතුනේ. මේ දෙන්නටම සුබම සුබ උපන්දිනයක් සමරන අතරතුරේදීම දැන් චූටි නංගි මල්ලියේ ලෑස්ති වෙන්නේ ඔයාලට විරාමයක් ලබා දෙන්න. හැබැයි ඉතින් විරාමයෙන් පස්සේ මේ විදිහට තවත් ලස්සන දේවල් එක එකතු වෙමු.